හරි. ඔන්න මේ ඔය නැව්වල ඉන්නේ කැප්ටන්ලා. නැව්වල ඉන්න කැප්ටන්ලාට ඉතින් එහෙම මාස ගණන්නේ බං නැව්වල. එතකොට ගෑනු දරුවොත් නෑ. ඉතින් ආතල් එකක් ගන්න විදිහක් නෑ. මොකුත්ම නෑ. ඉතින් මොකද කරන්නේ? දැන් මේගොල්ලෝ එහෙම මාස ගානකින් පස්සේ ආවට පස්සේ මේගොල්ලන්ට එන පාටි ඇරේන්ජ් කරනවලු. දැන් ඔන්න මේ නැවකින් මේ ආපු කැප්ටන් කෙනෙක්ටයි ඒ කට්ටියකට මේ පාටියක් ඇරේන්ජ් කරලා දුන්නා. එතකොට ඉතින් ලස්සන ගෑනු ළමයි දාලා එහෙම ඒ කියන්නේ මාර බොණ්ඩ වයින් අර ඔක්කොම ලෑස්ති කරලා කණ්ඩ බොණ්ඩයි ඔක්කොම දීලා ඉතින් තියෙනවා. එතකොට දැන් ඉතින් ඒ කැප්ටන්ට සෙට් වුණා මේ ලස්සන ගෑල් ළමෙක්. මාර ලස්සනයි ඒ ගෑල් ළමයා මාර ලස්සන මේ ලස්සන ගවුමක් ඇඳලා හරිද? ඒ ගෑල් ළමයා ඉන්නවා. ඉතින් මේ කැප්ටන් මෙයාට ආරාධනා කළා මෙයාත් එක්ක ඩාන්ස් එකක් දාන්න. දැන් මේ ගෑල් ළමයාත් එක්ක කැප්ටන් ඩාන්ස් කර කර ඉන්නකොට කැප්ටන් දකිනවා මේ ළමයාගේ මෙහෙම මේ බෙල්ලේ මාලයක් තියෙනවා. මේ මාලේ පෙන්ඩන්ට් එක විදිහට තියෙන්නේ නැවක්. පෙන්ඩන්ට් එක විදිහට තියෙන නැවක්. හරිද? දැන් මෙහෙම මාලේ වැටලා පෙන්ඩන්ට් එක මෙහෙම වැටලා තියෙනවා. එතකොට දැන් මේ කැප්ටන් මේ මාලේ දිහා නිතරම බලාගෙන ඉන්නේ. පෙන්ඩන්ට් එක දිහා නිතරම බලනවා. මේ කෙල්ල මේක කීප වතාවක් දැක්කා. කෙල්ල අහනවා කැප්ටන්ගෙන් කැප්ටන් ඔයා නැව්වලට හරි ආසයි නේද? කැප්ටන් ඇයි ඔයා හැම අහන්නේ? නෑ මං දැක්ක මේ මගේ මේ පෙන්ඩන්ට් එකේ තියෙන නැව දිහා ඔයා මේ සෑහෙනවත් වෙලාවක් බැලුවා නේද? නංගි වැරදීමක්. මේ ඔයාට පොඩ්ඩක් වැරදිලා. මම බැලුවේ නැව දිහා නෙවෙයි. මම බැලුවේ නැව නවත්තලා තියෙන වරාය දිහා කිව්වලු. හරිද? ටියුබ් ලයිට් පත් වෙන්නේ පස්සේ. ඒකයි මම කිව්වේ. හරි. ඔය බාට තාමත් කල්පනා කරනවා ඌ මොකක්ද කිව්වේ. හරිද? දැන් ආයෙ පාරක් දැන් විස්තර කරලා දෙන්න ඕනේ උන්ට. මාලේ මෙහෙම ඇවිල්ලා පෙන්ඩන්ට් එක මෙහෙම තියෙනවා පුතේ. ගෑන් ළමයි. හරිද? ඒතර කොතනද තියෙන්නේ කියලා පැහැදිලි වෙන්න ඕනේ. නැව නවත්තලා තියෙන්නේ වරායක. හරි. දැන් මේ තේරුණේ වැඩේ. අන්න දැන් hina වෙනවා. ඕම් බලහංකො මේ පාඩමේ පිටු තව දෙකක් විතර කියනකොට තව එකෙක් hina වෙනවා ඕක මතක් වෙලා. හරිද? එහෙම යොන් ඉන්නවා. ඒක ටියුබ් ලයිට් කියන්නේ. දැන් මේ සුගතනුත් එහෙම එකෙක්. හරි. ඔන්න දැන් කියන.